දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඇත්තටම මේ කුල්ලු වලට. කුල්ලු ටවුන් එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. කුල්ලු ටවුන් එකේ මේ උඩහට අපි යන ගමන් ඉන්නේ. උඩහට හිම වැටෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක නිසා උඩහටම මනාලි වලටම ගිහිල්ලා කන්නේ නැතුව අපි හිතුවා පල්ලෙහා ඉඳලා මේ හරියෙන් කාලේ යන්න මොනවා හරි දැන් මේ වෙද්දි පතයි ටෙම්පරේචර් වත් අපි කෑම වල එකක් දැම්මා. අපිට ඇත්තටම හිතා ගන්න බැරුණා මොනවද දාන්න කියලා මනෝ ගොඩක් ලොකුයි. අපි දැම්ම පාලි එකක්, බතුයි, කරිස් එහෙම කීපයක් එන එකක්. එකකුයි තා ෆ්‍රයිඩ් රයිස් එකකුයි. ඒක ඉතින් වරදින්න දෙයක් නැහැ. ඒකට ෆ්‍රයිඩ් රයිස් එකක් කයිනේ කියලා ෆ්‍රයිඩ් රයිස් එකක් දැම්මා. ආයි තේ දැම්මා. චායි. තේ දැම්මා. බොන්න. කාලේ ඉවර වුණා. කාලේ ඉවරෙද්දිම රසත් ඉවරයි. උගන පේනවද දන්නේ අර ඈත මෙන්න මේ කඳු උඩ අපි කාපු තැන පිටිපස්සේ අර කඳු උඩයි හිම තියෙනවා. ඒක මේකට පේනවද දන්නේ බලමු zoom කරලා අපි. දිග ඩ්‍රයිව් එකකින් පස්සේ අපි අද නවතින තැනට ආවා. අපි දවස් 2ක් මෙතන ඉන්නවා. හිම කඳු මැදින්, හිම වැටුණු කඳු මැදින්, හිම වැටුණු ගෙවල් මැදින් එහෙම ඩ්‍රයිව් කරගෙන ආවා. මෙන්න මේ හොටෙල් එකේ තමයි අපි අද ඉන්නේ. හොටෙල් වයිල්ඩ් රෝස් කියන එක. අපි ඉන්න තැනට ලස්සනට හිම කන්දක් පේනවා. බලමු අපිට එහෙම ඒ view එක තියෙන room එකකට හම්බ වෙයිද කියලා. හම්බුනොත් හොඳයි. එතකොට අපිට ලස්සනට බලන්න පුළුවන් view එක. මේ තමයි අපි ඉන්න කාමරේ. කන්නඩියක් තියෙනවා, ටීවී එකක් තියෙනවා, බාත්රූම් එකේ හොට් වෝටර් එනවා කිව්වනේ. හොට් වෝටර්ත් එනවා කිව්වා. මෙතන අපිට කුට්ටු දෙකක් තියෙනවා. චිල් එකේ හිම වැටුණු කන්ද බලාගෙන තේ එකක් බොන්න පුළුවන්. පල්ලෙහා තියෙන්නේ ඇපල් ගස් ඔක්කොම. ඒ කාලේ ඔක්කොම මේක ඇපල් වගාව මේ පැතිවල මේ මාර විදිහට ඇපල් වගාවල් තියෙනවා. පර්චස් ගණන් අක්කර ගණන් වාපු ඒවා දැක්ක ඉද්දි මේ ඔක්කොම මේ දවස්වල ඉතින් මේ වගේ තමයි පොලක් නැහැ, ගෙඩිත් නැහැ, මොකුත් නැහැ. වින්ටර් එක කාල නිසා එහෙම තමයි ඉතින්. අපි මේ ඉන්නේ ගමක වගේ කෑල්ලකනේ. එතකොට මේ කොටස අනිකරම මේගොල්ලෝ ටාගට් කරලා තින්නේ ටූරිසම්. ඒක නිසාම තමයි මේ ඔයගොල්ලන්ට ස්පර්ශයෙන් බලා ගන්න පුළුවන් වගේ ගෙවල් හෝටෙල් අනම්මනම් ඔක්කොම තියෙන්නේ. අද අපි හිතාගෙන හිටියා ඕල් මනාලි පැත්තට නැත්නම් ඕඩෝඩිය පැත්තට යන්න. අපිට ඒක කරන්න වෙන්නේ නෑ වගේ තියෙන කාලගුණ තත්ත්වය ටිකක් අවුල් නිසා පොඩ්ඩක් අපි ඉන්න හෝටලේ පෙන්නන්නම්. මේක තමයි අපි ඉන්න හෝටලේ. කලින්වත් මානිකත් උසන්න ඇතිවුවා. හිම වැටිලා දැන් හිම දිය වෙලා භාගයක් මේ අද උදේ හිම වැටිච්ච ඒවා කිව්වා. හෝටලේ පිටිපස්සේ තියෙන ඇපල් වත්තර පොඩ්ඩක් ගිහිල්ලා රවුමක් දාලා බලමු. අපිට අන්තිමේදී උනේ අද අපිට යන්න උන්නේ නැහැ. අපි යන්න හිටියේ මෝල් රෝඩ් එකට යන්න උන්නේ කලින් කිව්වා වගේම ඒ හරියේ සහ පාරේ තියෙන හිම තත්ත්වයේ ප්‍රශ්නයක් නිසා හිම ඒ කියන්නේ අපි ආපු වාහනේට යන්න බැරි ප්‍රශ්න නිසා සහ සමහර පාරවල් වහල් නිසා අපිට අද ඉන්න හෝටලේ ඉන්න වෙනවා. හෙට යනවා ඇක්ටිවිටීස් ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. හෙට හොඳ තත්ත්වයක ස්නෝෆෝල් එකක් යහපත් කාලගුණ තත්ත්වයක් තිබ්බොත් අපිට ඒක කරගන්න පුළුවන්. එහෙම බැරි වුණොත් මොකක් වෙන්නේ නැහැ බලමු ඉතින්. කමන්නේ මේ ටිකත් ඇති කියලා හිතා දානවා. මුලදීම පටන් ගද්දිම මම කිව්වා අපි මේක මේ ට්‍රිප් එක ටුවර් එක ප්ලෑන් කරද්දී අපි තනියෙන් බුක් කරේ නැහැ මේ හොටෙල්ස් සහ මේ ට්‍රාන්ස්පෝර්ට් මේවා කිසි දෙයක් අපි බුක් කරේ නැහැ. අපි ඉන්දියාවේ ඉන්න අයකෙන් තමයි අපි මේ පැකේජ් එක ගත්තේ. ඉතින් ඉන්දියාවට ට්‍රිප් එකක් එන්න කියලා අපි මුලින්ම හිතුවන් පස්සේ අපි මුලින්ම කරේ අපි කොහෙටද යන්න කියලා තීරණය කරපු එක. ඉන්දියාවෙත් තියෙනවනේ මාර ගොඩක් පැති
උතුරු පැත්තේ මේ තියෙනවා දැන් මේ කාශ්මීරේ පැත්තට තියෙනවා එහෙම නැත්නම් දිල්ලි ආග්‍රා ඒ පැත්තේ තියෙනවා පල්ලෙහාට වෙන්න චෙන්නයි තමිල්නාඩු ඒ පැත්තේ තියෙනවා දැන් හැම පැත්තටම යන්න පුළුවන් බලන්න දේවල් ගොඩක් තියෙනවානේ ඉතින් ඒ ටිකෙන් අපිට තියෙන දවස් ගානට අපිට යන්න පුළුවන් මොනවද කියලා අපි මුලින්ම හොයලා බැලුවා. එතකොට එහෙම හොයලා බලලා අපි තීරණය කරා හිම බලන්න ඕනේ නිසා මනාලි යන්න ඕනේ. ටජ් මහල් බලන්න ඕන නිසා අග්‍ර යන්න ඕනේ. ඒ දෙක තමයි අපි මුලින්ම තීරණය කරේ. පස්සේ අපි ඉන්දියාවේ වීඩියෝස් එහෙම බලද්දී අපිට පෙනුණා මේ ජයිපුර්. අපි ඒ සිටිස් 3 තමයි ඇතරම ප්ලෑන් කරේ ඊට පස්සේ එහෙම කළා අපි ඔය දැන් ටුවර් පැකේජස් කරන හුඟක් අය ඉන්නවනේ එහෙම ටුවර් පැකේජස් කරන කීප දෙනෙක්ටම අපි මැසේජස් දාලා ඒගොල්ලන්ගේ කෝටේෂන් කොහොමද කියලා ගණන් ඇහුවා ඉතින් එතකොට එහෙම බුක් කරනකොටත් ඒගොල්ලන් අපිට ලිස්ට් එකක් එව්ව පළියට අපි කැමති වෙන්න හොඳ නැහැ මේ හොටෙල් එහෙම වුණත් ඔව් ඕගොල්ලෝ බලන්න පවුලක් will be back. ඕල ටිකක් වගේ බලු පවුලක් ඔයත් එන්න පල්ලයට බෙබෙ මයන ඔනෙන්න ඔයි අපි ආවා මේ අපි නවතරින්න පැත්තේ තිබ්බ එකම කැෆේකට ගිහුවොත් හරි අපි හිටපු එකේ අපි දෙපැත්තම කිලෝමීටර් වගේ ඇවිද්දා ඊටත් වැඩිද මන්දා මේකේ ස්පෙෂලිටි එක තමයි මේක මේගොල්ලොන්ගෙම වතු වල හැදෙන ඇපල් වලින් ජෑම් හදන පොඩි කඩයක්. තව තියෙනවා. ඒකට ඇපල් විතරක් නෙවෙයි අනිත් ඔය මේදි ಜಾති, බෙරි ಜಾති ඒගොල්ලන්ගේ තියෙන අනිත් පීච් වයින් ජෑම් හදලා විකුණන කට්ටියක්. ඒතර ඒගොල්ලෝ පොඩි කැෆේ එකක් වගේ කරනවා. ඒකේ කැම් තියෙනවා. ඕගොල්ලෝ මනාලි වලට එද්දි හෝටලයක් බුක් කරනවා නම් අනිවාර්යෙන් බලන්න ඔයාලා යන්න ඉන්න තැන් වලට ඩිස්ටන්ස් කොහොමද කියලා. මොකද දැන් මෝල් රෝඩ් එක වගේ අපිට හොටෙල් එක ළඟ තිබ්බනම් පයින් රෑට ගිහිල්ලා ඉඳලා බලන්න තිබ්බා. ඒක ඕල්ඩ් මනාලි කියලා පැත්තක් තියෙනවා. ඒ පැත්තේ අර ලස්සන කැෆේ එහෙමත් තියෙනවා. ඉතින් ඒ පැත්තට වගේ අපිට පයින් ඇවිදලා පොඩි වෝක් එකක් දාලා රෑට පාරවල් වාහන ප්‍රශ්න නැහැ. කාර් කෙනකන් ඉන්න ඕනි කියලා එකක් එහෙම එකක් නැහැ. ඒක නිසා මතක ඇතුව බුක් කරද්දී තැන බලලා බුක් කරන්න. පයින් යන දුර. ඉතින් අපි නැවතුණා මග ඇඳුම් ගන්න තැනක දැන් අපි යන ගමන් ඉන්නේ මෙතනින් ගිහිල්ලා කාලගුණ තත්ත්වය අයහපත් නිසා ගන්න ඕනේ අපිට 4x4 එකක්. ඔකට පේනවා මේ පාරේ මේ මම හිතන්නේ හිම තියෙන රටවල ජීවත් වෙන කට්ටිය නම් මේක ගැන දන්නවා මේ බ්ලැක් අයිස් කියලා කියන්නේ මේ පාරේ මිදිලා තියෙන උඩ ලේයර් එකක් වගේ. ඒක මේ ලිස්සන මේ අපේ මේක උනත් පාර විදිහට ලිස්සන මේක ගල් වෙලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ ඒකට ලුණු දානවා මේක ටක් ගාලා දිය වෙලා යන්න. අපි බලමු කොහොමද කියලා මේ ගිහිල්ලා හඳුමක් කරගන්න එක. Vehicle, gypsy sir. Yeah. Gypsy and 2 activities. Yes. Shoes and dress. Ah, Gypsy? Gypsy what? gypsy. This one 4x. Oh, okay. This one vehicle not allowed. Yeah. Vehicle how much? Vehicle how much sir? 7,000. 7,000. Yeah. And 3,500 rupees activities. මේමයි බ්‍රේක් ඩවුන් එක ගේම්ස් 4ක් තියෙනවා ඒගොල්ලන්ගේ ටියුබ් එක යක් රයිට් එක සිප් ලයින් එක ආයේ ස්කී අපි ස්කී කරන්නේ නැහැ යක් රයිඩ් එක යන්නෙත් නැහැ අපි තෝරගත්තේ ටියුබ් එකයි සිප් ලයින් එකයි එතකොට ගේම්ස් දෙකයි ඇඳුම්නුයි සපත්තුයි 4x4 රයිඩ් එකයි ඒ ඔක්කොටම
11,000යි කිව්වා. Indian rupiah. ඉන්දියන් රුපියල් 11,000යි. ගේම් දෙකට විතරක් 3,500යි. ඇඳුම් වලට දෙන්නටම 500යි. 4x4 රයිඩ් එකට 7,000යි. ඒක ටිකක් ගණන්. එහෙම තමයි බ්‍රේක්ඩවුන් එක. shoes okay. එහෙනම් මේකද? මේක හොඳ. Big size. Big size? My size? For him. Okay. මේ දැන් වයිරල් ලේයර් 4ක් විතර ඇඳගෙන ඉන්නේ. බලائන ලිස්සනවා. ඉතින් දැන් අපි යන්නේ වාහනේ නැගලා ගත්ත ජිප් එකේ. Okay. ඒක ගහලා දෙනවා. යා බෑග් නෑ. ඇතුළෙත් හිම වගේ මිදෙනවා. ඉතින් අද මෙන්න මේ බායි තමයි අපිට කියන්නේ. සීතලයි අද පොඩ්ඩක් ඊයේ සරටම හිම මෙහෙට වටන නිසා. මේ තියෙනවා ස්නෝ පොයින්ට් එකක්. ඒකේ නම තමයි සොලං වැලි. එතකොට එතනට යනවා කට්ටිය සෙල්ලම් කරන්න. සෙල්ලම් කරන්න කියන්නේ හිම සෙල්ලම් කරන්න. ඒක අර හොඳට හිම වැටලා හිම හුඟක් තියෙන සෙල්ලම් කරන්න පුළුවන් තරම් හිම වැටලා තියෙන පැත්තක්. ඉතින් එතනට තමයි දැන් අපි යන්න හදන්නේ. ඉතින් එතනට යන්න කලින් එතන සාමාන්‍ය වාහන වලට යන්න අමාරුයි. ඒ කියන්නේ සාමාන්‍ය පොඩි වාහන වලට මේ ඒකින්ද මෙතනින් 4x4 vehicle එකක් අපි ගන්න ඕනේ මනාලි වලින්. එතකොට දැන් අපේ ඩ්‍රයිවර් අපිව ඒ වගේ 4x4 vehicle කරන කට්ටියකට ගාවට එක්කගෙන ආවා. ඉතින් බලමු ගිහිල්ලා. දැන් ඔයගොල්ලෝ මේ පේන්නේ එක්කයිස් නිසා වාහනේ යන්නේ. ඒක නිසා 4x4 එකක් ගන්න වෙනවා මෙන්න මේ වගේ සිටුේෂන් වල. මං හිතන්නේ මේ හිම වැටුන නිසා තවත් වැඩි මේ ගතිය. බලමු. පිස්සු හැදෙනවා මාර යාමක් යන්නේ මේ බ්ලැක් අයිස් උඩ යනවා නෙවෙයි අතන භාගයක් ලිස්සලා ඉදිරි භාගයක් කන ඕ අපි සොලං වැලි වලට ආවා. දැන් මෙතන තමයි අපිට සෙල්ලම් කරන්න තියෙන්නේ. याला दुसऱ्या को देतो. बस चल I go down side, okay? ෆෝටෝ කරලා
इधर से नहीं कर पाओगे ले जाओ इधर से छोड़ इधर ओके गड्ढे गड्ढे में रखना ओके ओके गो ओके नो सॉन्ग This one? बोले बोले මේකද අරකද? गो मैम සිප් ලයින් එක යන්න හදන්නේ කොම්බෝ මේ බලාගෙන ඉස්සයි. මෙතන ඉඳලා පොඩ්ඩක් බලන්න ये देख रहा नीचे ब्रीथ कर रहे साफ है अरे वाह देखो बस सीधा भी ना कर के अंदर निकाल go for it shut the hand rope sir head touch Okay. so sit down हाथ मत फेरो Attenda, toda desconecta. Aduh, shot. enggak ada tuh Enggak apa-apa, tenta. Pasti. Buat kisah itu. හරි. අපි සොලං වැලි වලට ආවේ ඇක්ටිවිටි 4ක් කරන්නනේ. ඒ 4න් දැනට 3ක් කරා. 3 තමයි ස්කී කරන එක. ස්කී කරන එක නම් ඇත්තටම ඉතින් බොරුවක් ඉතින්. ඔය යුරෝප් වල එහෙම සුපිරියර් ස්කී කරන කට්ටිය එහෙම මේක දැක්කොත් hina වෙයි මේ. hina වෙයි මේ මොන ස්කී එකක්ද මේ කියලා. ඒක ඇවිල්ලා ඇත්තටම අපි ස්කී බූට් එක දාගෙන චුටක් අඩි 3-4 ඉස්සරහට යනවා පස්සට යනවා වටේට කරගෙනවා එහෙම එකක් හරිද ඒක ඇක්ටිවිටි 1 ඇක්ටිවිටි 2 නේ අර ටියුබ් එකේ යන එක ඒකත් හොඳයි අවුලක් නැහැ ඇක්ටිවිටි 3 එක තමයි සිප් ලයින් එක
සිප්ලයින් එක නම් හොඳයි ඒකට මම නම් කැමති අපි දෙන්නම කැමති මේ ඒක අර ලේක් එක යට තියෙන ලේක් එක හොඳට මිදිලා ලස්සනට මේ හිම වැටලා තියෙන හින්දා මාර ලස්සනයි ඊට පස්සේ ඇක්ටිවිටි 4 එක තමයි යක් රයිඩ් එක යක් රයිඩ් එක අපිට එච්චරම මේ කරන්න ඕන කියලා හිතපු එකක් නෙවෙයි ඒගොල්ලන් අපිට මේ ඒ රයිඩ් එකත් දුන්නා අපේ ගාන අඩු කරලා මේ ඒ රයිඩ් එකත් ගන්න කියලා අපිට දුන්නා ඒකින්ද අපි ඒ පැත්තට යනවා ඔයා එන ඩ්‍රයිව මත එයා ගෙනියන තැනින් තමයි අපිට මේ ටික ඔක්කොම ගන්න වෙන්නේ හරිද ඕගොල්ලන් එහෙම අර වෙනම මෙන්න කලින්ම බුක් කරගෙන එහෙම එනවනම් මම හිතන්නේ එහෙම පැකේජ් ගන්න තියෙනවා එළියෙන් ගණන් කොහොමද කියලා මම දන්නේ නැහැ කොහමරි එහෙම එනවනම් ඕගොල්ලන් කැමති තැනකින් කැමති ඇක්ටිවිටීස් තෝරගෙන එහෙම කරන්න පුළුවන් හැබැයි මෙතන අපිට උණු දේ තමයි අපි ඩ්‍රයිව තමයි අපි එකගෙන ගියේ 4x4 කාර් එකේ ඒ ෂොප් එකට ඒ ෂොප් එකෙන්ම අපිට ඇඳුම් ඇක්ටිවිටීස් ටික එතකොට 4x4 එක ඔක්කොම ටික එක පාර එක පැකේජ් එකක් විදිහට තමයි හම්බුනේ අනිත් එක අපිත් එක්ක ආපු ඩ්‍රයිවර් මේ පොඩ අපිව රෂ් කරනවා පැයක් ඇතුළත මේක ඉවර කරගන්න ඕන මෙතන මේ හිම මේ වෙන්න පටන් ගත්තයින් පස්සේ ට්‍රැෆික් වෙනවා වාහන ලිස්සනවා ඇත්ත කතාව බොරු නෙවෙයි ඒ වුණාට අර අපි රෂ් එකේ තමයි ඒක කරන්නේ ඉතින් මේ දැන් අපි මෙතන තියෙන ඇක්ටිවිටි කීපයක් කරා අපි ස්ලිං ෂොට් එක try කරේ නැත්තේ මේ දවස් පැරග්ලයිඩින් නෑ පැරග්ලයිඩින් නෑ මෙතෙන් යනනම් පොඩ්ඩක් වෙලස් වෙමින් එන්න බලන්න සෙනඟ සෑහෙන්න ඉන්නවා අපි ආවට වඩා දැන් වෙන සෙනඟ ඔව් දැන් ඔෆ් වීකන් ස්පීච් එක පටන් ගන්න කාලේ ඒ වුණාට සෙනඟ ඉන්නවා අනිත් එක තමයි ඔෆ් වීක් එකේ සාපේක්ෂව සුට්ටක් ගණන් වැඩි කියලා තමයි මේ කටේ කියන්නේ ඒ කියන්නේ ජිප් වල ගාන වැඩි ඇක්ටිවිටීස් වල ගාන වැඩි එහෙම